බඳින්නේ කොහොමද ගන්දියෝ? ඕක වදින්න එපා. ඔබ කෙල්ලෙක්ව බැඳපන්. කෙල්ලෙක්ව? ඔව්. කෙල්ලෙක් උඩ යනවට කියපන්කෝ. මොඩියා. උඩ යන්නේ නෑ නේද? මේක බඳින හැටි කියපන්කෝ. චූටි මාමා කියලා දුන්නෙත් නෑ. මේ එක්ක අපි කෙල්ලෙක්ව බදිමුද පිච්චෝ? කෙල්ලෙක්ව? ඔව්. කොට පිස්සුද ගන්දියෝ? ඇයි? ඔය බඳින එකේ උඩ ගියපු දාට තොට තේරෙයි. යකෝ වාව ගන්න අමාරුයි. උඩ යයිද? උඩ ගිහිල්ලා නූල කඩිච්ච දාට තමයි තොට තේරෙන්නේ. ගොන් කඩේ. නූල කැඩුනා විති කඩාගෙන යනවා. ඒක තමයි යකෝ කියවන්නේ. කිල්ලෝ හරියන්නේ නෑ නේ. බෝක බැඳපන්. මොකක්ද දැන් හරියන්නේ නැත්තේ? කෙල්ලෝ. ඒ මොකද? ඔය කෙල්ලෝ ඉන්නව නේද? ඉතින් ඕක මුඩ ගිහපුවම නූල කඩාගෙන යන්නේ. කෙල්ලන්ට උඩ යන්න පුළුවන්ද ඉතින්? ඇයි උඹ යසේලයක් ගියේ කැලේ සරුංගල් අරින්න ඇතිනේ. මොකද ඒ කතාව? නංගි උඩ ගිහිල්ලා. ඒ කිව්වේ? ඇයි ඉතින් අශේලෙක් ඉඳි නංගි උඩින් යන්නේ? අයියා කවද්ද සෙරත් එක්ක හිටියේ? බොරුවනේ. බොරු? ඇයි තෝ ඊයේ වැව්බන්ට උරුදි හම්බුනේ අසේලෙක් කම? ඔය කවද්ද ගියේ? තොපිට කොච්චර කිව්වොත් අහනවද? ඈ? කණ්ඩ පොඩ දිලා හදනවද? බරයන් තෝම අය ගෙදරින් එළියට යවන්න. ආයෙත් අවුනා. මේක බඳින්නේ කොහොමද කියපන්? කුටියක්